සාමාන්‍ය පෙළට සුදුසු විභාග ගැටලුවක් තෝරගත්ත පැහැදිලි කරන්න ඍජු කෝණාශ්‍රය ඇතුලේ වෘත්ත හතරක් තියෙනවා. AB ගේ සම්බන්ධය AB ගේ විස්කම්බ වල එකතුව දීලා තියෙනවා 32යි. AD ගේ වර්ගඵල වෙනස 96යි. B ගේ අරය තමයි ගැටලුවේ අහන්නේ. A ගේ විස්කම්බය තෝරගමු 2ක් A. B ගේ විස්කම්බය 2ක් B. C ගේ විස්කම්බය එනවා A ගේ විස්කම්බයෙන් B ගේ විස්කම්බය අඩු කරාම ඒ කියන්නේ 2ක් A අඩු කිරීම 2ක් B. D ගේ විස්කම්බය එනවා B ගෙන් C අඩු කරාම එනං එනවා 2ක් B ඍණ 2ක් A ඍණ 2ක් B. ඒ කියන්නේ 4යි B ඍණ 2යි A කියලා එනවා. 4ක් B ඍණ 2ක් A එනවා. අරයන් වෙන වෙනම හොයාගත්තා. AB ගේ විස්කම්බ අතර සම්බන්ධය ගොඩනගමු. කැපිටල් A ධන B ගේ එනං එනවා 2ක් A ධන 2ක් B සමානයි 32යි. A ධන B එනවා 16ක් කියලා. ඊළඟට A සහ D ගේ වර්ගඵල වෙනස A ගේ අරය A වර්ගය කියලා එනවා පයි අඩු කිරීම D ගේ අරය 2ක් B ඍණ A ගේ වර්ගයෙන් පයි සමාන වෙන්න යනවා 96යි පයිට. එහෙනම් පයි ඉවත් වෙනවා. ඉතින් මේ ඉතුරු වෙච්ච වලින් අපිට සමීකරණයක් ගොඩනගා ගන්න පුළුවන්. එහෙනම් පළවෙනි සමීකරණය අපි ගොඩනගා ගත්තා. A ධන B ගේ අගය 16යි. ඊළඟට වර්ගඵලයෙන් එනවා AB ඍණ B වර්ගයේ සමාන 24යි කියලා. එහෙනම් B තනි කරගත්තා. මේ විදිහට ඔයාලට ඊළඟට සමීකරණයක් එනවා. එහෙනම් මේ වගේ ප්‍රකාශයක් එනවා B වර්ගයේ ඍණ 8ක් B ධන 12 සමාන 0යි. එහෙනම් B ට අගයන් දෙකක් එනවා. 6 සහ 2 කියලා. එහෙනම් B ගිහලා මෙතන ආදේශ කරාම එහෙනම් එනවා A ට අගයක් 10යි. 2 ආදේශ කරාම එනවා A ගේ අගය 14යි කියලා. ඊළඟට වැදගත් දේ තමයි B ට නිවැරදි අගය තෝරන්න අපි ආදේශ කරොත් D ගේ විස්කම්බයට ආදේශ කරාම B ගේ අගය 2යි කියලා එනවා ඍණ 20ක්. එක වෙන්න බෑ. එහෙනම් B ට එන අගය 6යි. A ගේ අගය 10යි කියලා පිළිතුර එනවා. ගැටලුවේ පිළිතුර 6යි 1ක B ගේ අරය.